ඉතින් ගයිස් ඔන්න ඔය අද හදන්න කියලා හිතුවා පෑන් කේක්. එදා අපි රෝල්ස් හැදුවා. අද හදනවා පෑන් කේක්. හරි බලමු මොන විදිහද මේක හදන්න කියලා. මම ස්ටෙප් බයි ස්ටෙප් මාත් මේ YouTube එකෙන් බලලා තමයි කරන්නේ. ඒ බලාගෙන මාත් ෆස්ට් ටයිම් try කරන්නේ. හරි බලමු මොන විදිහද අපිට ෆයිනල් ලුක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒකින්ද vlog එකත් එක්ක ඉන්න. ගයිස් ඔන්න අපි දැන් අද හදන්න යන්නේ පෑන් කේක්. මෙන්න මේ වගේ පොඩි බෝල් එකක් අපි ගන්න ඉස්සල්ලාම අරගෙන අපි මෙතන අරන් තියනවා පාන් පිටි 500ක්. මේ 500ත් අපි දාලා ඉස්සල්ලාම අපි මෙතන බැටර් එක හදා ගන්න තමයි යන්නේ. මම ඉස්සල්ලාම මේක හොදා ගන්නවා. ඊට පස්සේ ගයිස් අපි මේකට මෙන්න මේ පිටි ටික ලියාගෙන දා ගන්නවා. ඊට පස්සේ අපිට මේක ලුණු ටිකක් ගන්න. ලුණු එක්ක. අද දියා හරියද? හරි. මේක පොඩි යන්දක් නැද්ද? ඊට පස්සේ මේක ලුණු ටික දාගත්තා. ඊට පස්සේ අපි මෙන්න මේකෙන් තමයි මේක අපි මික්ස් කරගන්නේ. ඔයාලගෙන මේ ලුණු ටිකයි මේ පාන් පිටි ටිකයි එකට හොඳට කලවම් වෙන්න මේ විදිහට මික්ස් කරගන්නවා. මේක අපි වතුරෙන් තමයි හදාගන්නේ. එහෙම නැතුව ඕගොල්ලන්ට වතුර වෙනුවට මේකට පොල් කිරිත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තවත් සුපිරියට පට්ට රහ කරේනවා මේක. ඊට පස්සේ මේක මේ විදිහට මෙහෙම තියා ගන්නවා. ඊට පස්සේ මම වතුර කෝප්පයක් පොට්ටක් ළඟට ගන්නවා. ඊට පස්සේ අපි මේකට කහ පොඩ්ඩකුත් ඇඩ් කරගත්තා. මොකද මේක අර නිකන් අපි පෑන් කේක් එක හදද්දී අපිට අර කහ යලෝ කලර් එක එන්න ඕනේ. කහ පාට වෙන්න ඕනේ ඉඳන් අපි මේකට කහ ටිකකුත් ඇඩ් කරගෙන තමයි දැන් තියෙන්නේ. දැන් අපි ඊට පස්සේ පොඩ වතුර එකතු කරලා මේක අපි ඉස්සල්ලාම හොඳට මික්ස් කරගමු. ඒ වගේම තමයි මේ බැටර් එක හදාගෙන යද්දි මෙන්න මේ බැටර් එකේ තියෙන මේ පොඩි කැට ගතිය අයින් වෙන්න අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. එතකොට තමයි මේක හරියටම අපිට ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. හරි ගයිස් ඊට පස්සේ අපි මෙන්න මේ බිත්තරේ මේකට කඩලා දාගන්නවා. කඩලා දාගෙන ඒකත් හොඳට මික්ස් කරගන්නවා මේ බැටර් එකත් එක්ක හොඳට මේ මික්ස් කරගන්නවා. හරි guys අපි ඊළඟට තෝසෙ ටික තමයි තෝසෙ නියපම කියන්නේ. අපි මේ තෝසෙ ටික තමයි හදාගන්න හදන්නේ. මේ පෑන් එක තියෙනවා. මේ පෑන් එකට පොල් තෙල් පොඩ්ඩක් අපි දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේකෙන් එකක් මෙන්න මේ විදිහට මැද්දට වෙන්න දාගන්නවා. මැද්දට දාගෙන මෙන්න මේ විදිහට
ඒ වගේම තමයි guys මෙන්න මේ පැත්තෙන් අපේ ලොකු අම්මා පැණි පොල් එක හදන ගමන් තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට. ඔය මොනවද මේකට දැම්මවා? ඈ? දීනි දැම්ම, වතුර දැම්ම, පැණි කර කරුවා. පොල් දැම්ම. හරි. හතිනේ? පොඩ්ඩක් තියලා. ගයිස් අපි දැන් මේ විදිහට ටිකක් හදාගත්තා. මෙන්න මේ විදිහට ටිකක් හදාගත්තා. අපි මේක රෝල් කරගත්තේ මෙන්න මේ විදිහට අපි හදාගත්ත ටෝස් එක නේද? ටෝස් එක මෙන්න මේ විදිහට ටෝස් එක. හරි අපි හදාගත්ත රොටිය අපි ඔන්න ඔය විදිහට තියාගෙන හරි සරලයි. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් පැණි පොල් ටිකක් මේකට දා ගන්නවා. පැණි පොල් ටිකක් දාගෙන ගයිස් මෙන්න මේ විදිහට දෙපැත්තෙන් මෙහෙම නමලා මේක මේ විදිහට මෙන්න මේ විදිහට රෝල් කරනවා. ඊට පස්සේ මේක රස්නෙත් එක්ක මේක දිහා රස්නෙත් එක්ක මේක නිකම්ම එකට එකක් කැඩෙනවා. ඔන්න ගයිස් අපි හදාගත්ත මෙන්න මේ විදිහට අවසානයේද ඔන්න ඔය විදිහට එකක් එන්නේ මේ විදිහට තමයි ගයිස් අපි පෑන් කේක් හැදුවේ. සෙට් ලයින්ද? vlog එක තව ඉවර නෑ. තව ටිකක් ගියන්න.